රුපියල අවප්‍රමාණය වුණේ ඇයි? 2022දී ඩොලරයේ අධි ප්‍රමාණල රුපියල අවප්‍රමාණ වීමත් දැන් තියෙන තත්ත්වයක් අහසට පොළොව වගේ හේතු කාරණා දෙකක් කිසිදු සම්බන්ධයක් නැහැ. ඉතිහාසයේ ස්ථාවරම වර්ෂයේ බවට 2025 පත් කරලා ඉදිරියට එමින් තිබුණේ. මේ යුද තත්ත්වයේ මත තමයි මේ නිර්මාණය වුණේ. එහි ෂණික ප්‍රතිඵලයේ විදිහටම තෙල් මිල ඉහළ ගියා. නාවික ප්‍රවාහන ගාස්තු ඉහළ ගියා. රක්ෂණ ගාස්තු ඉහළ ගියා. බෙහෙත් ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ හැම එකකම මිල මේ ඩොලරයේ වැඩිවීම විසින් වැඩි කරලා තියෙනවා. ආනයන සීමා කිරීම හෝ තහනම් කිරීමකට තීන්දුවක් ගෙන තිබේද? ආණ්ඩුව කිසිදු ආකාරයකට කිසිදු තීන්දුවක් අරගෙන නැහැ මේ ආර්ථිකය හකුලවලා ආර්ථිකය නවත්තලා ආනයන සීමා කිරීම කරලා තහනම් කිරීමක් කරන්න. කොට රටක් විදියට අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ එමගින් නැතිවන පීඩනය අවම කරලා මිනිසුන්ගේ ජීවිතවල තියෙන බලපෑම අඩු කර ගැනීම. විනිමය වෙළඳපොලේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා පැහැදිලි කළා. මේ මොහොත වෙනකොට අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ ඉන්ටර් බැංක් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේ මැදි අගය ඊයේ 350 පැනපු මට්ටම මැදි අගය දැන් 330ට ඇවිල්ලා තියෙනවා. ඉල්ලා සිටින රේට් එක ගැනුම්කරුවන්ගේ පැත්තෙන් 327යි විකුණන්න සූදානම් වෙනවා 332යි.